Ilu kata. Agadi kata. Amat depa. Tahu Maria. Tahu Maria.
පාර්ලිමේන්තුවේ ඇතුළු සියලු බලවේග දේශපාලන පක්ෂ සියලු දෙනා එකපොත මේ පාගමන ඇවිල්ලා ඉන්නේ. ඉතාමත්ම තදින් අපි ආණ්ඩුවට කියනවා මේක සම්මත කරන්න කියලා. කාගෙද මේ කාගෙද මේ අන්නතාවගේ කාගෙද මේ අන්නතාවගේ දියෝ දියෝ ඡන්දේ දීපු ජනතාවගේ බලාපොරොත්තුව ජය වේවා ජය වේවා ජනතා සහෝදරයනි විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමේ අරගලය ආරම්භ කළේ කවුද? ඒ විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කරලා මේ අරගලය ඉදිරියට ආරම්භ කරලා දිගින් දිගටම සටන් කරලා අද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කිරීම දක්වා අරගලයේ පෙර ගමන් කරු මේ අරගලයේ කැඳවුම් කරු සාධාරණ සමාජයක්ෂතා ව්‍යාපාරයේ කැඳවුම් කරු මාතුළුවාවේ සෝවිත නායක ස්වාමීන් වහන්සේට ඉතාම කරු වෙනවා සමාවෙන්න ප්‍රථමයෙන් මේ සටනේ ජනන්ත ඉදිරියට ආපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ප්‍රජාතන්ත්‍රවාදී සදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ කැඳවුම් කරන ගම්බර අබින ස්වාමීන් වහන්සේ බබතන්නේයි. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි අන්‍ය ප්‍රසාදක ගෞරවනීය පූජක උතුමනි ඒ වගේම දේශමාමක පුරවැසියනි මාධ්‍යවේදී කාර්මික පින්වත්නි ඔබ දන්නවා ජනවාරි මාසයේ 8 වෙනිදා ගත්ත තීන්දුව මේ රටේ ජනයා එසේ මෙසේ තීන්දුවක් නෙමෙයි. ඒක කෑම වැඩි මිල අඩු කරන්න හරි එහෙම නැත්නම් ඒක වෙන මොනවා හරි අපේ සාක්කුවට මොනවා හරි අපි කියලා හරි එවැනි කාරණා පදනම් කරගෙන නෙමෙයි විශ්වවිද්‍යාල ආචාර්යවරු හරි සිවිල් පුරවැසිය බුද්ධිමතුන් කවුරුත් ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන නැමැති පුද්ගලයාට ආරෝපණය කළේ වෙනත් කාරණයක්. ඒ තමයි රටට ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ, යහපාලනය ඕනේ, රටට සීලාචාරකම් ඕනේ, රටට විශිෂ්ටකම් ඕනේ, රට ලෝකයා ඉදිරියේ විශිෂ්ට රටක් බවට ඔසවා තබන්නට ඕනේ, රටේ ජාතික සමගිය ගොඩනගන්න ඕනේ, සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් ශ්‍රී ලාංකිකයන් හැටියට ඉන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන වාතාවරණය සකස් කරනෝ කියන ඒ සටන් පාඨය තමයි හැම සයිබර් අවකාශයේම වෙබ් අඩවිවල හැම තැනම පෝස්ටර් වල වේදිකාවක් ගානේ අපි කවුරුත් එක්ක කිව්වේ එක ස්වරූප වලින්. ඒක ගේන්න තමයි 19 ඇතුළත ඒකට අවශ්‍ය කරන සියලුම ඒ ගුණකම් ටික අන්තර්ගත කරලා තිබෙන්නේ. ස්වාධීන කොමිෂන් සභා ටික තියෙනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි. ආසියාවක් නැති යහපත්කම් ගොඩාක් එක රොත්තට එක වල්ලට දාපු දැවන්ත පොට්ටනියක් වගේ තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ. නිදහස් පොලිසියක්, නිදහස් රාජ්‍ය සේවයක්, නිදහස් මැතිවරණයක්, හොඳ ප්‍රසම්පාදන තත්ත්වයක්, ඒ වගේම හොඳ විගණනයක්, තොරතුරු දැනගැනීමේ සුද්ධ වූ අයිතියක්, ඒ හැම දෙයක්ම මේ ව්‍යවස්ථාව ඇතුළේ අන්තර්ගත කරලා තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා බලයට පත්වීමේ අවස්ථා දෙකකට සීමා කිරීම, 18 අහෝසි කිරීම, ඒ වගේම ඇමතිවරු සංඛ්‍යාව 30කට වැඩිය බෑ කියන එක, ඒ වගේම ඡන්දය පැවැත්වීමට නිශ්චිත දිනයක් තීරණය කිරීම අතුළු කොට ඇති මහා ගුණකම් ගොඩාක් මේක ඇතුළේ අන්තර්ගත කරලා තිබෙනවා. මෙය සම්මත කරගත්තොත් දෝරේ ගලන්න පටන් ගන්නවා ආරම්භක පියවර. ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනයේ ආරම්භක පියවර අපේ සමාජයට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ දොර විවෘත කරගන්න ඕනේ. අලවංගු දාලා ඒ වගේම උපරිම අවිපාවිච්චි කරලා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල කලහකි කලයුතු සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මෙය සම්මත කරගන්න ඕන, නීතියක් බවට පත් කරගන්න ඕනේ. ඒ සඳහා ජනතා නියෝජිතයන්ගෙන් අපි ඉල්ලන්නේ ජනතා වරම දුන්නේ 8 වෙනිදා 62ක් දෙල්ලන් නෑ 62ක් 50ට වැඩි ප්‍රමාණයක් දුන්නේ කියලා තමයි. ඒ නිසා ඒකට ඉස්සරහට ආරෝපල්ලා
පිටිපස්ස පැත්ත හරවන්න එපා. ඒකට පිටුපාන්න එපා. ඒකට ඉස්සරහා පැත්ත හරවලා හරින්ම තීන්දුව ගනිලා අද හෙට ඡන්ද දෙනකොට ඒ 17 වෙනි සංශෝධනයේ දාසම්මත කලේ 224කින් අද හෙට 225 දෙනාකින්ම වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියලා වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියලා අටයුතු කරන්න තියෙන අවධානය තමයි විපක්ෂ ආණ්ඩු පක්ෂ හැම මන්ත්‍රීවරයෙක්ම අපි ඊළඟට ඔබ අමතන්නේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමේ දැවැන්ත සටනේ නිර්මාතෘ දැවැන්ත සටනේ පෙරගමන් කරු අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා සාධාරණ සමාජයක් සහ ව්‍යාපාරේ සභාපති ගරු මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේට ගරු කටයුතු මහා සංඝරත්නයේ අවසරයි. අද අපේ රටේ ඉතිහාසයේ නව යුගයක් උදා වෙන දවසක්. අපි එදා 1978 ජයජයවර්ධන මහත්මයා ඉදිරිපත් කළ විධායක ජනාධිපති ක්‍රමයේ ලංකාවට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ ආදවසේ ඉඳලා මෙහි කියන ආදීනව කතා කළා මුළු රටම. එදා මේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව සිරිමාව් බණ්ඩාරනායක මැතිණිය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ අපේ රජයක් ආදාට මේ විධායක ආඥාදායක බලය අහෝසි කරනවා කියන පොරොත්තුවක් ඉතිරිදුත්. ඒ වගේම එදා අපි හැමදෙනාම ගරු කරන මේ රටේ දේශපාලනඥයන් අතර අද්විතීය නායකත්වයේ හැටියට අපි දකින ආචාර්ය එන්.එම්. පරමැතිතුමා ඉදා මේ ගැන පත්‍රවල ලිව්වා සකරා බල කළා. ඒ විතරක් නෙවෙයි ඉදා හයිට් පිට්ටනියට ආචාර්ය එන්.එම්. මහත්මයා කොල්ලින්ගා සිල්ල මහත්මයා ලෙස්ලි ගුණවර්ධන මහත්මයා කොයිස් පක්ෂේ නායක ඇස්සේ වික්‍රමසිංහ මහත්මයා ඒ වගේම වාසුදේව නානායක්කාර මහත්මයා වෙනි මේ ජනනායකයෝ සියලු දෙනාම ඉදා එකතු වෙලා මෙන්න මේ වගේ බිම වාඩි වෙලා මහා උද්ඝෝෂණයක් කළා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න එපා කියලා. ඒ නිසා මේ අරගලේ දිගට ඇවිල්ලා මේක ජනතා මාතෘකාවක් වුණා. සෑම මහ මැතිවරණයකදීම සෑම ජනාධිපති මැතිවරණයකදීම සෑම අපේක්ෂකයෙක්ම ජනතාවට පොරොන්දුවක් තියෙනවා. අපි බලයට ආවම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. එහෙම ඇවිල්ලා ඒක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මහින්ද චින්තනයේ සඳහන් කරනවා. මගේ පළවෙනි දුර කාලය තුල මේක අහෝසි කරනවා. එතුමා දළදා මාලිගාවට ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අස්සම් කළා. මම මේක අහෝසි කරනවා. මහින්ද චින්තන ඉදිරි දැක්මෙත් මේක සඳහන් කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සඳහන් කළා එතුමිය මේක අහෝසි කරනවා කියලා. කවුරුවත් කලේ නැහැ. ඒ නිසා ජනතාව ඒක රාශිය වුණා. කවුරුවත් කරන්නේ නැත්නම් ඒක අපි කරනවා. ඒ නිසා තමයි එදා ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොරොන්දුවක් දුන්න ජනතාවට මම ඔබේ පොදු අපේක්ෂකයා. මම යුරෝපීය අපේක්ෂකෙක් නෙවෙයි. මම ශ්‍රී ලංකා අපේක්ෂකෙක් නෙවෙයි. මම JVP අපේක්ෂකෙක් නෙවෙයි. මම පොදු ජනතාවගේ අපේක්ෂකෙක්. මට බලය දෙන්න. මම බලයටපත් වෙලා මගේ පළවෙනි කටයුත්ත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබේ. මා බලයටපත් වෙලා මුළු රටම දේශපාලනය කරලා පොලිසියක් ඉවරයි. අපේ පරිපාලනයක් විනාශයි. මැතිවරණේ දූෂිතයි. අල්ලස්සා වංචනිකයෝ පිළිලා කුඩුකාරයෝ එතනෝල්කාරයෝ රජ කරනවා. මේ දූෂිත පාලනය අවසන් කරලා විධිමත් අල්ලස්සා කොමිෂන් සභාවක් පත් කරන්න මට බලය දෙන්න.
මා 17 ක්‍රියාත්මක කරවෙනවා. මන මැතිවරණ ක්‍රමයක් අඳුන්වා දෙනවා. ඉතින් මේවට කාටද විරුද්ධ වෙන්න පුළුවන්? දිනේෂ් ගුණවර්ධන මහත්මයා එතුමා නේද මැතිවරණ ක්‍රමය හැදුවේ? එතුමාට විරුද්ධ වෙනවා. වාස්තේ මහත්මයා නේද මේක පාට බහැලා කෑ ගැහුවේ? එතුමාට විරුද්ධ වෙනවාද? ලංකා සම සමාජ පක්ෂය ඒක ප්‍රතිපත්තියක් නිරුද්ධයි අහෝසි කිරීම. එහෙමනම් මහින්ද රාජපක්ෂ මහත්මයාට ලැබිච්ච 58 ලක්ෂයකම්. එතන තියෙන්නේ මොනවද? මගේ පළවෙනි දුර කාලය තුල විධායක ජනාධිපතිතුමේ අහෝසි කරනු ලැබේ. ඒ 58 ලක්ෂවත් කැමැතිමේ වෙනස් කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ 62 ලක්ෂයේම කතිරි ගැහුවේ විධායකයා අපට එපා මේක නැති කරන්න. ඒ වගේම අද අපිත් එක්ක සුවන්තිර මහත්මිය. ත්‍රිවිධ ජනතාව එකට ඒකරාශී වෙච්ච එකම මැතිවරණය පෞද්ගලික ජනතාවට මැතිවරණය. දෙමළ ජනතාවටත් ඕන මේක අහෝසි කරන්න. මුස්ලිම් ජනතාවටත් මේක අහෝසි කරන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට මේක ඕනේ නැද්ද? ඔබ ගියේ අපේ ඡන්දේ. ඒ නිසා ජනතාවට ද්‍රෝහී වෙන්න එපා. ජනතා විරෝධීන් වෙන්න එපා. මේ ජන හඬට කන් දෙන්න. ඉදා 17 වෙනි සංශෝධනය සම්මත කළේ ඒකමතිකව. ඒ වගේ මේ සංශෝධනයත් විවාද කරන්න අද. හිතත් විවාද කරන්න. තාත් නිවැරදි කරන්න. 19 වෙනි සංශෝධනය කියාවට නගලා ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ රජ කරවන්න. මේ රටේ යුක්තිය රජ කරවන්න. සාධාරණය රජ කරවන්න. අව නීතිය විනාශ කරන්න. අල්ලස් දූෂණ වංචා ඒතනෝල් කුඩුකාරයන්ට මේ රට විනාශ කරන්න දෙන්න එපා. ඒකයි මේ ජනතාවගේ ආයාචනය. ජනතාවගේ එකම ඉල්ලීම. අපි කවුරුවත් ඔබට වාහන සැපෙන්නේ නැහැ. ඔබට බත් පැකටුත් නැහැ. අද බඩගින්න. මිලෝදයක් වතුර බෝතලයක්වත් නැහැ. ඕන්න හර දීවන්න නැහැ වතුර ටිකක් බෝල්. අපිට වෙන කිසිම දෙයක් නැහැ. අපිට එකම එක දෙයයි මේ මහා ජන ගංගාව ගලාගෙන ආවේ සොකැනැත්තෙන් අවුරුදු 35කට වැඩි කාලයක් විධායක ජනාධිපතිතුමන් බැටකාලා විනාශ ජනතාවයි මේ ආවේ. ඒ නිසා පාර්ලිමේන්තුවට ඇහෙන දෙයක් මානිටගෙන අපි මේ කතා කරන අද 225 මන්ත්‍රීවරුන්ට ඇසේවා. මේ සේරම පණිවිඩ ලැබේවා. මේ ජනමතයේ තේරුම් අරගෙන ඡන්දය දෙන්න 19ට මේකට විරුද්ධව ඡන්දය දීලා ආයි ගමට එන්න එපා ආයිබෝන් කියලා ඒකත් ඒ නිසා ඒ බලාපොරොත්තුව ඒ ප්‍රාර්ථනාව සඵල වේවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සාමිය දෙමළ සිංහල මුස්ලිම් ජාතිය එක්ක වෙලා සමගිය ජීවත් වෙන දාස්ත්‍ය දූෂණය වළක්වලා ඊටම සමෘද්ධිමත් දේශයක් වඩාගෙන සාමකාමී ශ්‍රී ලංකාවක් තුළ අපට කල් ගත කරන්න අනාගතයේ සුරක්ෂිත වේවා. මැති ඇමතිවරුන් නීති සම්පාදනය කරන තැන ඉඳගෙන හොඳ නීති සම්පාදනය කරලා මගේ මාතෘභූමිය ආරක්ෂා කරේවා. අවු කට්ටේ දී පොඩක් නැතිව පාගමනින් ආපු මහා සංඝරත්නයටත් සෙසු ආගමික සියලු පූජක උතුමන්ලාටත් සියලු ජනතාවටත් ජනමාධ්‍යවේදීන්ටත් වෙන ප්‍රාර්ථනාවක් නැහැ. අපේ එකම ප්‍රාර්ථනාව විධායක ජනාධිපතිතුමය අහෝසි වේවා කියන ප්‍රාර්ථනාවයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අවසරයි. සහෝදර සහෝදරියනි මේ ජනන්ත ජනගඟ අද පාර්ලිමේන්තුවේ බැරියර් එක ළඟ නතර වුණා. අපි පැහැදිලිව කියනවා තාමයි ව්‍යවස්ථා සංශෝධනය වීම නොවීම මත මේ බැරියරෙන් යාට ඊළඟට අපි යනවද නැද්ද කියන තීරණය කියලා අපි කියනවා. සහෝදර සහෝදරියනි මේ අන්තිම කතාවට පෙර මේ ඔබ අමතා කතා කරන්නේ වෘත්තීය සමිති නායක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සහෝදරයා.
ගෞරවනීය මහා සංඝයා වහන්සේ සහෝදර සහෝදරවරුනි අපි අද දවසේ පුරවැසි සංවිධාන එකමුතුව විදියට ඒ වගේම සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ විදියට පුරවැසි බලය විදියට මේ රටේ කලාකරුවෝ මහා ජනතාව විද්වතුන් ඒ වගේම දේශපාලන පක්ෂ රාජගිරියේ වටරවුමට එකතු වෙලා දැවැන්ත පාගමනකින් පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට පෙනෙන මානේ ඉඳගෙන කෑ ගහලා කියනවා 19 සම්මත කරන්න අත උස්ස බල්ලා කියලා. මේ රටේ ජනතාවගේ මේ මොහොතේ අභිලාෂය තමයි ඒ. ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මේ රටේ 62 ලක්ෂයක් ඡන්දය දුන්නේ බඩ වඩා ගන්න නෙමෙයි, සුබ සාධන පාසුකම් ඉල්ලලා නෙමෙයි, වැඩි වැඩි කරන්න ඉල්ලලා නෙමෙයි. අපි හැම කෙනෙක්ම ඡන්දය දුන්නේ ස්ටේජ් දැක්කේ ගමක් පාසා ගියේ රටට යහපාලනය ගේන්න කියලා. ඒ වෙනකොට තිබුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි, ඒකේ අවම කොන්දේසිය වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. සහෝදරවරුනි, ඒ වගේ අඩුපාඩුකම් තිබුණත් අද වෙනකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෙහා ජනමත විචාරණයකින් තොරව කළ හැකි උපරිමය කරන්න 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕන? පක්ෂවලට සහෝදර සහෝදරියනි, මම ඉන්ටර්නෙට් එකේ අපි ආරාධනා කළා කලාකරුවෝ වශයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කියලා අද දවසේ මේ රැස්වීමට සහභාගී වෙන්න කියලා මේ පාගමනට කියලා. ඒ අපි කරපු ආරාධනයක් ගෞරවනීය ලෙස පිළිගෙන මෙහි පැමිණි සිටින සම්මානසලා සම්බන්ධයාටම අපේ ස්තුතිය පිරිනමන අතර මේ බැරියර් එකෙන් එහාට මොකද්ද තියෙන්නේ? මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව කියපු එක පෞගේ දවසේ බාර් එකක් කරගත්තේ උන්ගේ මධ්‍යස්ථානයේ තමයි ඔය එහා පැත්තේ තියෙන්නේ. ඒක තියෙන උත්තරීතර ගරුත්වයට මොහ වෙලා මුන් හදනවා නම් මේ ව්‍යවස්ථා සංශෝධනය නැති කරන්න අපිට කියන්න දෙන්නේ පුළුවන් නම් උතනින් මෙහාට වරෙල්ලා කියලා. අන්න ඒ අවස්ථාව තමුනාන්සලා අමතක කරන්න එපා. අපිට අවශ්‍ය වෙනවා මේගොල්ලෝ එළියට එන දවස, මේගොල්ලෝ ගමට එන දවස. ඒ දවස නොපමා උදා වෙනවා. ඒ දවසේදී අපි හැමෝම එකට එකතු වෙලා ඊළඟ පිළිතුර ලෑස්ති කරමු. මේවැ වාඩි වෙන්න ඕන ශිෂ්ට සම්පන්න මිනිස්සු. අන්නේ ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ පාර්ලිමේන්තුව ගොඩනැගීමේ දවස අපි උදා කරමු. ඒක මම හිතන්නේ තවනු දුක් දෙනකින් උදා වෙනවා. තමුනාසේලා හැමදෙනාම පාගමනින් පැමිණලා වෙහෙසටපත් වෙලා තියෙන මොහොතේ ඒ වගේම මමත් අපි මේ වගේම දවසක් උදා නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අතරතුර දැන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා එහා වටරවුමට කරුණා කරලා යන්න. එතන භික්ෂුන් වහන්සේලා අසුන්ගෙන සිටිනවා. ඒ අවස්ථාවට කරුණා කරලා සහභාගී වෙන්න කියලා ඉල්ලමින් මම ජෝසප් ස්ටාලින් සහෝදර සහෝදරියනි, අද පෙරවරු 10 සිට ජලන්ත අවකාශයේ අධිෂ්ඨානශීලීව ලක්ෂ සංඛාත ජන ගංගාවක් අපි ආව මෙතනට. අද මෙතනට ඇවිල්ලා අපි මේ බැරියර් එක බේන මානේ නතර වෙලා ඉන්නේ. අපි නැවතත් කියනවා මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන් 225 දෙනාටම මේක සම්මත නොවුනොත් අනිවාර්යයෙන්ම මේක න්යායට මේක යනවා කියන කාරණාව ඊළඟට. ඒ වගේම සහෝදර සහෝදරියනි, අපි මේ විධායක ජනාධිපති ක්‍රමයේ ගෙනාපු වසරේ සිට එන්නෙන් පෙර සහෝදරයාගේ පටන් සියලුම දේශපාලන නායකයෝ අපි විරෝධ වෙලා තියෙනවා. මේ විරෝධ අරගලේ කුට ප්‍රාප්තිය තමයි ජනවාරි 8 සිදුවුනේ. ඒ අරගලේ අවසාන ඉලවිලා තියෙන්නේ. අපි දන්නවා මේක අවසානයේ නෙවෙයි. මේ තටු අකුලපු 19 වෙනි සංශෝධනය. මේ සංශෝධනය ක්‍රියාත්මක වෙන බල කරන දැවැන්ත පාගමනට පැමිණි දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, කලාකරුවන්, වෘත්තීය සමිති නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. අපි කියලා හිටනවා දැන් ඉතිරියේදී අපි යමු අන්තිමට පාර්ලිමේන්තු වටරවුමට ගරු සෝබිය